කර්ම සකස් වෙන්නේ බැඳිච්ච නිසා. ඒකට කියන උපාදාන. ඒ බැඳෙන්නේ තෘෂ්ණාව නිසා. ඒකට කියන තණ්හා. තණ්හාව හටගන්නේ වේදනාව නිසා. ඒකට කියන වේදනා. වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය හටගන්නේ ආයතන 6 නිසා. ආයතන 6 හටගන්නේ නාම රූප නිසා. නාම රූපය හටගන්නේ විඥානය නිසා. විඥානය හටගන්නේ සංඛාර නිසා. සංඛාර හටගන්නේ අවිද්‍යාව නිසා. ඉතින් මේ ජීවිතයේ මේ දුක මේ හටගන්න හැටි නැති වෙන හැටි දකිනකොට එහි මේ අවිද්‍යාව හිතෙන් සෙනිකව නැති වුණා. බලන්න මේ පසේ බුදුරජාණන් වහන්සේට අර දරුව නලව ඉන්න එකමනේ මේ රජතුමාට බාධා වුණේ මේ විමුක්තියට. ඉතින් ඒකම අත්හැරලා අර හුදකලාව නැමැති පසේ බුදුවරුන්ගේ වේදිකාවට නැංගා. හුදකලාවට. ඒක තන්නේ කර හුදකලාවම තමයි තියෙන්නේ. අත්හැරීමම තමයි තියෙන්නේ. යාළුවෙකුට යාළුවෙක් හුදකලාව වෙනවා. ඒ කියන්නේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියන්නේ ඒ කඟ වේනගේ තනි අඟ වගේ කියනවනේ. ඇලෙන ගැටෙන මූට්ටු වෙන පූට්ටු වෙන ජීවිත නෙවෙයි. කඟ වේනගේ අඟ තනි කෙලින් තියෙන එකෙත් මෙහෙම කොකු නැහැ. දැන් මීහරක්ගේ කොකු අං වල හරක්ගේ අං වල තියෙනවා පටලැවෙන ගතිය. මේ කඟ වේනගේ තියුණුව තියෙන එක කොහොම පටලැවෙන්නේ නැහැ. තනි අඟ හුදකලා අඟ. ඒ කඟ වේනත් හුදකලායි වාසය කරනවා. ඊට පස්සේ ওই තුලින්ම මේ අවිද්‍යාව නැති වෙලා ගියා. පසේ බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා සංඛාර නිරුද්ධ වුණා, විඥාන නිරුද්ධ වුණා, නාම රූප නිරුද්ධ වුණා, සලආයතන නිරුද්ධ වුණා. ඒ කියන්නේ මේ ආයතන 6 තියෙන්නේ අවිද්‍යාව සහගතව නෙමෙයි. ඒ ස්පර්ශයේ ඒ වේදනාව අවිද්‍යාව සහගත නැහැ. ඒ නිසා මේ වේදනාව ගැන තෘෂ්ණාව උපදින්නේ නැහැ. තෘෂ්ණාව නැති නිසා උපාදාන නැහැ. උපාදාන නැති නිසා භවය හැදෙන්නේ නැහැ. භවය හැදෙන්නේ නැති නිසා ආයෙත් ඇහැක් කනක් නාසයක් දිවක් කයක් මනසක් උපදින සංයෝජනයක් තියෙන්නේ. සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වුණා. නිදහස් වෙලා උත්තරීතර සැපයක් වෙන්න. ඒ පසේ බුදුරජාණන් වහන්සේ